අයිබෝන් ඉතිං අද අපි බලමු කොහොමද Mac ලැප්ටොප් එකට තර්ඩ් පාටි ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතිං ඔයාලා අලුතෙන්ම Mac ලැප්ටොප් එකක් Apple ෂොප් එකකින් ගද්දි හරි තර්ඩ් පාටි සප්ලයි කෙනකින් ගද්දි හරි ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ බේසික් ඇප්ලිකේෂන් ටික විතරයි. ඉතිං ඊට අමතරව ඔයාලට ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් App Store එකට ගිහිල්ලා App Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම නැත්තම් පුළුවන් ඔයාලට CD වශයෙන් අරන් ඔයාලගේ Mac ලැප්ටොප් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඊට අමතරව තව දෙයක් කියන්න ඕනේ. මොකද තර්ඩ් පාටි ඇප්ලිකේෂන් තියෙනවා. උදාහරණ වශයෙන් ගත්තහම Viber, Skype, ඒ වගේ Google Chrome, ඒ වගේ දේවල් අපිට App Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න උවමනා වෙන්නේ නැහැ. අපිට පුළුවන් බ්‍රවුස් කරලා ඒ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් ඔෆිස් මං පැකේජ් එක අරන් ඉන්ස්ටෝල් කරගත්තේ. මේක ඔන්ලයින් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න නෑ මේක. මොකද මේක අපිට මුදල් ගෙවලා ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි Adobe පැකේජ් එකත් මුදල් ගෙවලා ලබා ගන්න ඕනේ. ඉතින් අපිට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ Viber, Skype, Google Chrome මේ වගේ තව පොඩි ඇප්ලිකේෂන් ටිකක් විතරයි. ඉතින් අද අපි බලමු කොහොමද Viber, Google Chrome, Skype ඩවුන්ලෝඩ් කරගන්නේ, ඒ වගේම ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ Safari browser එක ඕපන් කරලා මෙතන මේ Safari එක ඕපන් කරලා මෙතන අපිට ටයිප් කරන්න ඕන අපිට ඕනේ ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා. අපි Viber නම් Viber කියලා ටයිප් කරගන්න ඕනේ. ඉතින් Viber කියලා ටයිප් කරාම මේ Viber ඇප්ලිකේෂන් ඉතින් අපි ක්ලික් කරාම මේ පේජ් එක අපිට දෙනවා Viber වෙබ්සයිට් එක. ඉතින් මෙතන green color box එකේ පෙන්නනවා අපිට get Viber desktop කියන ඔප්ෂන් එක. අපි ඒක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මේක ක්ලික් කරාම මෙතන උඩ බටන් එකේ පල්ලෙහා පෙන්නනවා මෙන්න මේ DMG ෆයිල් වශයෙන් තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් මම කලින් ඩවුන්ලෝඩ් කරලා ගත්තා. මොකද සමහර වෙලාවට මේ ඇප්ලිකේෂන් 3ක් ඩවුන්ලෝඩ් කරද්දී ටිකක් වෙලා යනවා. ඉතින් මම උදාහරණයක් වශයෙන් පෙන්නනවා. මේක මෙහෙම ක්ලික් කරද්දී ඔයාලට පෙන්නනවා මේ මෙතන ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් ඇප්ලිකේෂන් එකේ වගේම මේ උඩ පෙන්නුම් කරනවා මේ Viber එක ඩවුන්ලෝඩ් වෙන විනාඩි 5ක් 6ක් ඒ වගේ කාලයක් යනවා ඩවුන්ලෝඩ් වෙන්න. ඉතින් මම දැන් මේක කැන්සල් කරනවා. මොකද මම ඩවුන්ලෝඩ් කරන් තියෙන නිසා. ඊට පස්සේ අපි ඒක මේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගත්තාම මේවා ඩවුන්ලෝඩ් වෙන්නේ DMG ෆයිල් එකක් විදිහට. මේක අපි ඕපන් කරලා ඒකේ තියෙන ඇප්ලිකේෂන් එක අපේ ඇප්ලිකේෂන් ෆෝල්ඩර් එකට දාගන්න ඕනේ. ඉතින් ඒක හරි ලේසි. මම ඔයාලට කියලා දෙන්නම්. අපි මේ Safari කියන browser එක close කරලා අපි යනවා Finder වල මෙන්න මේ download කියන part එකට. ඉතින් මෙතන තියෙනවා මේ මම download කරගත්තු DMG ෆයිල් ටික. ඉතින් අපි මේ ෆයිල් ඕපන් කරලා ඒකේ තියෙන ඇප්ලිකේෂන් ෆෝල්ඩර් එකට දාගන්න නම් අපි මේ ඩබල් ක්ලික් කරන්න ඕනේ. එතකොට මේක ඕපන් වෙනවා. ඉතින් හරි ලේසි. මේ Viber කියන මේ ඇප්ලිකේෂන් එක ක්ලික් කරලා හෝල්ඩ් කරගෙන drag and drop කරන්න ඕනේ ඇප්ලිකේෂන් ෆෝල්ඩර් එකට. ඉතින් ඔයාලට පුළුවන් මෙතන බලා ගන්න ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න ඇප්ලිකේෂන් ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මේක drag and drop කරේ අපි. ඉතින් අපහු අපිට පුළුවන් ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඒ වගේම Skype එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරලා මේක වගේ drag and drop කරන් ඇවිල්ලා ඇප්ලිකේෂන් ෆෝල්ඩර් එකට දාන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් ෆෝල්ඩර් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතාමත් ඉක්මනින්ම ඩවුන්ලෝඩ් වෙනවා. ඒ වගේම තමයි අනිත් එක Google Chrome උත් අපිට පුළුවන් ඒ විදිහටම ඇප්ලිකේෂන් ෆෝල්ඩර් එකට drag and drop කරගන්න.
ඉතින් ගොඩක් වෙලා යන්නේ නැහැ මේක ඩවුන්ලෝඩ් වෙන්න. Google Chrome application එකත් ඒ වගේම තමයි අපිට drag and drop කරලා එකට දාන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන මෙතනින් කොච්චර වෙලාවක් යනවද ෆයිල් සයිස් එක හැම දෙයක්ම මෙතනින් පෙන්නුම් කරනවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මේකේ අපි ඉන්නේ දැන් application folder එකේ. ඒක අපිට මෙහෙම විදිහට වෙනස් කරලා view බලා ගන්න පුළුවන් කැමති විදිහකට මේ උඩ තියෙන බටන් වලින් බලන්න පුළුවන්. මෙතන තියෙනවා Viber download වෙලා. එතකොට Skype මෙතන තියෙනවා. ඒ වගේම Google Chrome මේ හරි තියෙනවා. ඉතින් අපිට මේක close කරලා මේ Windows ඔක්කොම close කරලා ඉන්න මෙතන ඇවිල්ලා extension එකක් අපිට දැන් මේක eject කරගන්න පුළුවන්. මේක අත්‍යවශ්‍ය නැහැ. අපි මේ තුනම select කරලා right click click කරලා මෙහෙම eject කරනවා. ඉතින් මොකද අපිට දැන් අවශ්‍යලා තිබෙන්නේ application විතරයි. application අපිට launchpad එක click කරාම මේ මෙතන බලා ගන්න පුළුවන් application තුනම download වෙලා තියෙනවා. මේ වගේ third party application අපිට පුළුවන් අපේ Mac එකට download කරගන්න පහසුවෙන්ම. ඉතින්